ජීවිතේ සමහර ලස්සන දවස් තියෙනවා හිතේ සතුට සැනසීම පිරීලා තියෙන දවස්. ඉතින් එහෙම දවසක් තමා අද. අද මගේ හස්බන්ඩ්ගේ උපන්දිනේ. ඉතින් එයාට ඕනුනේ හැම පාරම වගේ මේ පාරත් කුසගින්නේ ඉන්න අහිංසක මිනිස්සෙක්ගේ එක වේලකට හරි කුසගින්න නිවන්න තමා එයාට ඕනුනේ. ඉතින් ඒ අත්දැකීම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි වෙනදටත් වඩා මේ උදේම යන්නේ. ඇහැරිලා කෑම වලට ඕනි කරන හැම දෙයක්ම එයා ලෑස්ති කරගත්තා. ලෑස්ති කරලා එයාට ඕනුනේ එයාගේ අතින්ම කෑම ටික හදන්න. ඉතින් ඒක එයාට පුදුමාකාර කාර්යබහුල දවස් සතුටක් වුණා. ගොඩාක් මැද්දේ මේ වගේ දවසක් කියන්නේ හිතට නිකම් භාවනාවක් වගේ. පුදුම සතුටක් දැනෙන්නේ. ඉතින් ඒ විදිහට ලෑස්ති කරගත්ත කෑම ටික ඉක්මනටම කෑම පාර්සල් වලට බෙදාගත්තා. මොකද නැත්තම් අපිට වෙලාවට බෙදන්න බැරි වෙනවා මේ දවස්වල වැස්සක් නිසා. ඉක්මනටම අපේ කෑම පාර්සල් ඉක්මනටම 100 අපි ගියේ හදාගත්තා. අපේ කෑම ඒ පාර්සල් ටික කරලා බෙදන්න. ඉතින් යද්දි තමා ගොඩාක් දුක හිතුනේ. මේ වැස්ස දවස්වල අහිංසක මිනිස්සු පාරට වෙලා කොච්චරනම් දුක් විඳිනවද කෑම වේලක් ඉතින් වැස්සෙම හොයාගන්න වුණත් කියලා. එයාට ඕනුනේ කෑම පාර්සල් ටික කොහොම හරි බෙදලා ඉවර කරගන්න. ඉතින් අපි වැස්සෙම ඒ වැඩේ කරා. වෙනදටත් වඩා එයාගේ මුහුණේ අද තිබ්බ ලස්සන හිනාවක්. ඒ තරම්ම සතුටින් එයා හිටියේ. මට කිව්වේ වැස්සට තිබුණට කමක් නෑ මං ඒ කොහොම හරි අතරේ අද මේ මමත් කෑම පාර්සල් ටික පාර්සල් දෙක දෙනවා තුනක් කියලා. බෙදුවත් මට ඕනුනේ හැම පාර්සලයක්ම එයා අතින් බෙදනවා බලන්න. ඉතින් අපේ වැඩේ ඉවර කරලා අපි ආපහු එන්න පිටත් වුණා වැස්සෙම. ඉතින් මගේ මහත්තයෝ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා. ඒ හැම දෙයකදීම මොන කරදරේ මොන ප්‍රශ්නය ආවත් මං ඔයා ළඟටම වෙලා ඉන්නවා කියලා මං පොරොන්දු වෙනවා. ඉතින් ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. මං ඔයාට ගොඩාක් හරියක් ආදරේ.